මල් වලට අපි හැමෝම ගොඩක් කැමතියි. ඒ හින්දා අපි හැමෝම වගේ අපේ ගෙවල් අලංකාර කර ගැනීම සඳහා විවිධ අලංකාර මල් වර්ග වගා කරනවා. ඒ වගේම මේ මල් වගා කිරීම ලෝකයේ සමහරක් රටවල සහ ඇතැම් ස්ථානවල අපූර්ව ආකාරයේ චාරිත්‍ර විදිහට තමයි පවතින්නේ. ස්පාඤ්ඤයේ දකුණු දිග ගම්මානයක් වන කුඩදාපා ගම්මානයත් සැලකෙන්නේ එවන් අපූර්ව සම්ප්‍රදායක් සහිත ගමක් විදියටයි. ඒ සෑම වර්ෂයකම වසන්ත කාලයේ ආරම්භයේ මේ ගම්මානයේ වැසියන් සංවිධානය කරන ඉතා පැරණි තරගයක් හේතුවෙන් මේ ගම්මානයේ සියලු නිවාස මල් වලින් හැඩකිරීම මෙම තරගය වන අතර ඊට මේ ගම්මානයේ සියලු දෙනා අනිවාර්යෙන්ම සහභාගී වන බවයි සඳහන් වෙන්නේ. කුඩා ප්‍රමාණයේ බඳුන් තුල වගා කරන විසිතුරු මල්පැල නිවාස සැරසීම වෙනුවෙන් මෙහිදී ඔවුන් භාවිතා කරනවා. සෑම වර්ෂයකම මැයි මාසයේ ආරම්භයේ මෙම තරගය සංවිධානය කරන්න ඉතා පැරණි චාරිත්‍රයක් ලෙසයි. මෙහිදී කාන්තාවන් ශක්‍රීය වශයෙන් මෙම තරගයට දායක වන අතර මෙම තරගයේ අරමුණ ජයග්‍රහණය ලැබීම පමණක් නොවන බවයි ස්පාඤ්ඤ වාර්තා පවසන්නේ. මේ අපූර්ව තරගයේ ආරම්භයෙන් පසු ගම්මානයේ සියලු නිවාස මල් වලින් වැසී යන අතර ඒ හේතුවෙන් මේ ගම ඉතා අලංකාර සුන්දර ස්වභාවයකින් දිස්වෙනවා. බොහෝ විට රෝස මල්, කානේෂන් මල්, ටියුලිප් වැනි මල් වර්ග මේ සඳහා දායක කරගනු ලබන අතර ජයග්‍රාහකයා තෝරනු ලබන්නේ මේ ගමේ පරිපාලනයේ විසිනුයි. 1933 වසරට පෙර මේ ගම්වාසීන් විසින්ම ජයග්‍රාහකයා තෝරා ඇති අතර අද වන විට ඒ සංශෝධනය කර ඇත්තේ අවසන් තීරණය පිළිබඳ ගැටලු ඇති නොවන ආකාරයටයි. මේ අලංකාර මල් වගා කිරීමේ තරගෙන් ජය ලබන්නන් හට නව නිවසක් හෝ අති සුපෝගභෝගී මෝටර රථයක් ලබා දෙන බවයි සඳහන් වෙන්නේ. ඒ හේතුවෙන් බොහෝ දෙනා සැලසුම් සහගතව මෙම තරගයට ඉදිරිපත් වීමටයි පෙළඹී සිටින්නේ. ඒ අනුව මැයි මාසයේ ආරම්භ වන විට මෙම ගම්මානයේ සංචාරකයන්ගෙන් පිරී යන්නේ ඒ සුන්දරත්වයෙන් නැරඹීම සඳහායි. දරුවන් පරිසරයට සමීප කිරීම මෙන්ම අතිශය සුන්දර පරිසරයක ජීවත් වීමේ හැකියාව මෙම අපූර්ව චාරිත්‍රයේ හේතුවෙන් ලැබී ඇති බවයි මෙම විශ්මිත ගම්මානයේ ජීවත් වන පදිංචිකරුවන් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ මල් වලින් පිරුණු අපූර්ව ගම්මානය ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අරුම පුදුම වීඩියෝ හැමදාම බලන්න අපගේ විශ්වචාරිකා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.